ඉතින් කොහොමද යාළුවනේ ඔයාලට සුබ දවසක්. ඉතින් මම අද මේ වීඩියෝ එකෙන් අරන් ආවේ සීබ්‍රා මාළු කොහොමද බ්‍රීඩ් කරගන්නේ කියලා. ඉතින් හරිම ලේසි මෙයාලා බ්‍රීඩ් කරගන්න. ඒ වගේම මෙයාලා ගොඩක් ලස්සන මාළු වර්ගයක්. ටෙට්‍රා වගේම ලස්සනයි. ටෙට්‍රා වගේම වෙළඳපොලේ හොඳ මාකට් එකක් තියෙන මාළු වර්ගයක්. මෙයාලා බ්‍රීඩ් කරගන්න හරිම ලේසි. ඉතින් මම මේ වීඩියෝ එකෙන් අරන් ආවේ සීබ්‍රා මාළු කොහොමද හරිය විදිහට බ්‍රීඩ් කරගන්නේ කියලා. ඉතින් මේ වීඩියෝ එකේදී ඔයාලට මේ පැටව එන හැටි පැටවුන්ට දාන්න ඕන කෑම ඔක්කොම සම්පූර්ණ වීඩියෝ එකක් තමයි මම කරන්නේ. ඉතින් මේ වීඩියෝ එක ස්කිප් කරන්නේ නැතුව ඉවර වෙනකම් බලන්න කියලා යාළුවෝ හැමෝටම කියනවා. ඉතින් යාළුවනේ අපි එහෙනම් යමු වීඩියෝ එකට. ඉතින් අපි දැන් මේ සීබ්‍රා මාළු ටික මේ කූඩේට දාගන්නයි හදන්නේ. මේ ඉන්නේ ගෑනු සත්තු. අපි ඉස්සෙල්ලාම ගෑනු සත්තු ටික දාගමු. මතක තියාගන්න යාළුවනේ ගොඩක්ම හොඳයි අපි බ්‍රීඩින් එකක් දාද්දී මාළු දාගන්න ඕනේ හවස. උදේ වරුවේ දාන්න එපා. ගොඩක් දුරට මාළු අපි බ්‍රීඩින් එකකට දාද්දී හවස දාන්න. ඒක තමයි ගොඩක්ම සාර්ථක. මොකද මෙයාලා බිත්තර දාන්නේ ගොඩක් රාත්‍රී කාලේ තමයි මෙයාලා බිත්තර දාන්නේ. නැත්තම් පාන්දර වගේ තමයි. ඉතින් අපි බ්‍රීඩින් එකකට දාද්දී මේ මාළු දාන්න හවස් වෙලා. ඒ වගේම වතුර පුරවපු ගම දාන්න එපා. අපි දැන් අද බ්‍රීඩින් එක දානවා නම් ඊට කලින් දවසේ වතුර පුරවලා තියාගන්න. එතකොට වතුර හොඳට සීසන් වෙනවා. ඒ හින්දා මේ විදිහට යාළුවනේ කරගන්න. නැත්තම් මොකද අලුත්ම වතුරට එකපාරටම දැම්මොත් සමහරවිට මෙයාලා දාන බිත්තර ටිකත් මේ සවුත් වෙන්න පුළුවන් වතුරින් හින්දා. ඒ හින්දා වතුර කලින් දවසේ වතුර පුරවලා තියාගන්න ටැංකියට. ඒක තමයි හොඳම ක්‍රමේ. ඒ වගේම හරිම ක්‍රමේ. ඊට පස්සේ දැන් අපි මේ විදිහට ගෑනු සත්තු ටික දාගත්තා. ඊට පස්සේ යාළුවනේ අපි දාගන්න ඕනේ පිරිමි සත්තු. තව ඉන්නවා ගෑනු සත්තු කිහිප දෙනෙක්. අපි ඒ ටිකක් දාලා ඉමු. ඉතින් යාළුවනේ මේ විදිහට තමයි ගෑනු සත්තු ටික දාගන්නේ. බලන්න අර වතුර කලින් දවසේ අපි පුරවලා තිබ්බින්ද මාළුන්ට කිසිම ප්‍රශ්නයක් නැහැ. යාළුවා හොඳට පීරනවා ඒක ඇතුලේ. ඉතින් අපි යාළුවනේ ඊට පස්සේ අපි මේකට පිරිමි සත්තු ටිකක් දාගමු. යාළුවනේ මේ ඉන්නේ සීබ්‍රා මාළුන්ගේ පිරිමි සත්තු. දැන් අපි මේකට ගෑනු සත්තු ටික දාගත්තානේ. අපි දැන් මේ කූඩේට පිරිමි සත්තු ටිකක් දාගමු. සාමාන්‍ය යාළුවනේ මේ එක ගෑනු සතාට එක පිරිමි සතෙක් හිටපුවාම හොඳටම ඇති. මේ පිරිමි සත්තු වැඩි වුණාට ප්‍රශ්නයක් නැහැ. මේවයි ප්‍රශ්නයක් වෙන්නේ යාළුවනේ ගෑනු සත්තු වැඩි වෙලා පිරිමි සත්තු අඩු වුණොත් තමයි ප්‍රශ්නේ. මොකද බිත්තර වැඩෙන ප්‍රමාණය අඩු වෙනවා. ඉතින් පිරිමි සත්තු ටිකක් වැඩි වුණාට කමන්නේ අපිට ඉක්මනට බිත්තර ටික ගන්න පුළුවන්. යාළුවනේ ඒ වගේම අපි දැන් අද දැම්මොත් මෙයාලා හෙට අයින් කරන්න. මොකද දැන් අයින් කරලා අනිවාර්යයෙන් මෙතනින් බ්ලූත් දාන්න ඕනේ. නැත්තම් බිත්තර ටික සවුත් වෙනවා. ඉතින් මේ විදිහට යාළුවනේ මේ පිරිමි සත්තු ඔක්කොම අපි මේ ටැංකියට දාගමු. ටැංකිය කියන්නේ ටැංකිය දාලා තින් කූඩේට අපි දාගමු. මෙයාලා වැඩිපුර ගොඩක් මේ හයියෙන් ඇල්ලුවොත් නම් මෙයාලා මැරෙනවා. අනිත් මාළු වගේ නෙමෙයි. ඉක්මනට මැරෙන මාළු జాතියක්. ඉතින් මෙයාලා හිමින් අල්ලන්න ඕනේ. හොඳම ක්‍රමේ net එකකින් අල්ලන්න ඕනේ. ඉතින් මට මේ වෙලාවේ ඔයාලට පෙන්නන්න ඕන හින්දා තමයි මම මේ විදිහට දාන්නේ. යාළුවනේ ඔන්න ඔය විදිහට තමයි සීබ්‍රා මාළුන්ගේ ගෑනු සත්ත්වය පිරිමි සත්ත්වය අපි කූඩේට දාගත්තේ. ඔයාලට පේනව නේද? දැන් එයාලා කූඩේ ඉන්නවා. ඉතින් මෙහෙම අද මේ හවස තමයි මම අද මේ වීඩියෝ එක කරන්නේ. ඉතින් හෙට උදේ මේ මාළු ටික අයින් කරලා මෙතනින් බ්ලූ දාන්න ඕනේ. මම ඔයාලට දැන් පෙන්නන්න හෙට කොහොමද මෙයාලා අයින් කරලා මෙතනින් බ්ලූ දාන්නේ කියලා. යාළුවනේ අපි ඊයේ සීබ්‍රා මාළු බ්‍රීඩින් එකට දාගත්තා. මේ තියෙන්නේ මේ මාළු ටික. මේ තියෙන්නේ ටැංකිය. ඉතින් යාළුවනේ හරියටම දවසයි අද අපි මේ මාළු ටික අයින් කරලා මේ ටැංකියට මෙතනින් බ්ලූ දාන්න ඕනේ. ඉතින් යාළුවනේ අපි බලමු මේ මාළු අයින් කරලා මේ ටැංකියට මෙතනින් බ්ලූ දාන්නේ කොහොමද කියලා. යාළුවනේ මේ ඉන්නේ අපි ඊයේ බ්‍රීඩින් එකට දාගත්තු සීබ්‍රා මාළු ටික. ඔයාලට පේනවනේ දැන් එයාලගේ බඩවල් නැහැ. ඒ කියන්නේ මෙයාලා ඔක්කොම බිත්තර දාලා තියෙන්නේ. ඉතින් හරියටම බ්‍රීඩින් එක දාලා දවසයි අපි මෙයාලව දැන් අයින් කරන්න ඕනේ. අයින් කරලා මේ ටැංකියට මෙතනින් බ්ලූ දාන්න ඕනේ. හරි යාළුවනේ අපි ඉස්සෙල්ලාම මේ සීබ්‍රා මාළු ටික අයින් කරලා ඉමු. යාළුවනේ අයින් කරද්දී මේ කූඩේ අඩියේ මේ net එක වද්දන්න එපා. මොකද ගොඩක් බිත්තර රැඳිලා තියෙන්නේ මේ කූඩේ. ඒ හින්දා බොහොම පරිස්සමෙන් කරන්න ඕනේ. ඒ වගේම යාළුවනේ මාළු ටික අයින් කරද්දී මේ
ටැංකියට එක මාළු එකක් වට ගන්න එපා. මොකද මෙයාලා වැටුනොත් එහෙම ආයෙත් දාලා තියෙන බිත්තර ඔක්කොම කනවා. ඉතින් මේ විදිහට යාළුවනේ හිමින් මාළු ටික අයින් කරගන්න ඕනේ. ඔයාලට පේනවනේ මේ විදිහට මාළු ටික අයින් කරන්න ඕනේ. අපි බලමු යාළුවනේ ඊට පස්සේ මේකට මෙතනින් බ්ලූ දාන්නේ කොහොමද කියලා. යාළුවනේ ඔයාලට පේනවනේ දැන් මේ කූඩේ එක මාළුවෙක් නැහැ මම අයින් කරලා තියෙන්නේ. ටැංකියෙත් නැහැ. මොකද ඔයාලා මෙතනින් බ්ලූ දාන්න කලින් හොඳට බලන්න ටැංකියේ හරි මාළුවෙක් හරි ඉන්නවනම් අයින් කරන්න. මොකද එයාලා දාලා තියෙන බිත්තර කනවා. ඊට පස්සේ යාළුවනේ මේ තියෙන අපි හදාගත්තු මෙතනින් බ්ලූ එක. ඊට පස්සේ අපි මේ විදිහට මෙතනින් බ්ලූ වතුරට දාන්න ඕනේ. ගොඩක් තද පාට හිටින්න දාන්න එපා යාළුවනේ. දැන් ඔය මෙතන මේ හරි ඔයාලට තද පාට පෙවුනට දැන් මේක වතුරේ දිය වෙලා එද්දි ලා පාටක් එන්නේ. ඉතින් ඔයාලා මතක තියන්න මෙතනින් බ්ලූ දාද්දි ඔක්සිජන් තියෙන තැනටම දැම්මොත් ඉක්මනටම වතුරේ දිය වෙනවා. ඒ විදිහට මෙතනින් බ්ලූ දාන්න. දැන් යාළුවෝ මෙතනින් බ්ලූ දාලා තියෙන හරියටම දැන් දවස් 3කින් මේ සීබ්‍රා මාළු බිත්තර වලින් එළියට එනවා. ඉතින් යාළුවනේ අපි බලමු දවස් 3කින් සීබ්‍රා මාළු කොච්චර මේ ටැංකියේ ඉන්නවද කියලා. ඉතින් හරි යාළුවනේ අපි දවස් 3කින් බලමු හරියටම. යාළුවනේ සීබ්‍රා මාළු අපි බ්‍රීඩින් එකට දාලා අදට දවස් 3යි. දැන් එයාලා දාව බිත්තර වලින් පැටව ඇවිල්ලා ඉන්නේ. අපි බලමු එයාලා දාව බිත්තර වලින් ආපු සීබ්‍රා පැටව මොන වගේද කියලා. ඉතින් යාළුවනේ මම ඔයාලට මුලදී කිව්වා මේ මාළු පැටව වෙන විදිය පැටවුන්ට දාන්න ඕන කෑම හැමදේම මම ඔයාලට කියලා දෙනවා කියලා. හරි අපි දැන් බලමු සීබ්‍රා පැටව මොන වගේද කියලා. හරි යාළුවනේ යන්න බලන්න. යාළුවනේ මේ තියෙන්නේ අපි සීබ්‍රා මාළු බ්‍රීඩින් එකට දාපු ටැංකිය. අපි ඔයාලට මතක ඇති සීබ්‍රා මාළු බ්‍රීඩින් එකට දාලා දවසක් ගියාට පස්සේ අපි මව්සත්තු අයින් කරා. හැබැයි මව්සත්තු අයින් කරාට මේ කූඩේ අයින් කරන්නේ නැහැ අපි. සීබ්‍රා මාළු විතරක් නෙමෙයි අපි ටෙට්‍රා එතකොට අපි කූඩේ ඇතුලේ දාන හැම මාළුවෙක්ම මව්සතා විතරයි අයින් කරන්නේ. කූඩ අයින් කරන්න එපා. මොකද බිත්තර මේ කූඩේ රැඳිලා තියෙනවා. ඒ හින්දා කූඩේ අයින් කරන්න යන්න එපා. බිත්තර වලින් පැටව එළියට එනකම්. ඉතින් යාළුවනේ දැන් මේ සීබ්‍රා පැටව එළියට ඇවිල්ලා ඉන්නේ. ඔයාලට පේනවද? මේ ඉන්නේ යාළුවනේ සීබ්‍රා පැටව. මෙයාලා බිත්තර වලින් ආපු මුල්ම දවස් දෙකේ මොනවත්ම කන්න දෙන්න එපා. ඊට පස්සේ දවස් දෙකක් ගියාට පස්සේ බිත්තර කහමද පොඩ්ඩක් ටැංකියට දාන්න. එහෙම දවස් දෙකක් විතර බිත්තර කහමද දීලා ඊට පස්සේ අපිට පුළුවන් බ්‍රයින් සිම් දෙන්න. මේ තියෙන්නේ යාළුවනේ සීබ්‍රා පැටව. ඔයාලට පේනවද මේ ඉන්නේ සීබ්‍රා පැටව. මම ඔයාලට කූඩේ අයින් කරන්න එපා කිව්ව හේතුව මේ බලන්න කූඩේ ඇතුලේ ඉන්නවා පැටව. ඒ කියන්නේ කූඩේ ඇතුලේ බිත්තර රැඳිලා දීලා. ඒ නිසා කවදාවත් මේ යාළුවනේ බ්‍රීඩින් එකට දැම්මට පස්සේ මව්සත්තු අයින් කරන්න. හැබැයි කූඩේ අයින් කරන්න එපා. ඉතින් යාළුවනේ ඔයාලට මෙහෙම පේන්නේ නැතුව ඇති. ඉන්න මම ඔයාලට වෙනම මම වාජනයකට මේ සීබ්‍රා පැටව ටිකක් අල්ලලා දාලා පෙන්නන්නම්. යාළුවනේ මේ ඉන්නේ සීබ්‍රා පැටව. ගොඩක් පොඩි මෙයාලා. ඔයාලට මේ ටැංකියේ ඉන්නවා පේන්නේ නැති නිසායි මම මෙහෙම බේසමකට මාළු ටිකක් අල්ලලා දැම්මේ. මේ ඉන්නේ යාළුවනේ සීබ්‍රා පැටව. යාළුවනේ මම අද ඔයාලට අරන් ආවේ සීබ්‍රා මාළු කොහොමද බ්‍රීඩින් කරන්න කියලා. ඉතින් මේ වීඩියෝ එක මම හිතනවා ඔයාලට ගොඩක් වටිනවා ඇති. ඉතින් යාළුවනේ මේ වගේ තව වීඩියෝ මම දාලා තියෙනවා මගේ channel එකට ගිහිල්ලා බලන්න. ඒ වගේම යාළුවනේ මම ඔයාලට මතක් කරනවා මගේ මේ channel එකට ගිහිල්ලා මගේ YouTube channel එක subscribe කරලා මේ වීඩියෝ එකත් අනිත් අයට බලන්න share කරන්න කියලා. ඉතින් යාළුවනේ මේ වගේම ගොඩක් වටින ලස්සන වීඩියෝ එකක් අරන් මම ඉක්මනටම එන්නම්. මගේ යාළුවෝ හැමෝටම සුබ දවසක්.